ජපානයේ තාක්ෂණයේ කොතරම් දියුණුවත් තාමත් විශ්වයේ සැඟවුණු බලවේග සමග ගනුදෙනු කරන අධ්‍යාත්මික භූමියක්. ෆුජි කන්ද පාමුල පිහිටි නිහඬ ආරාමයක ලෝකයෙන් වසන්නේ භාවනා කරන යෝගී මෙහෙණින් වහන්සේ නම හදිස්සියෙම සැරෙනවා. ඇයගේ දිවස් යමුවන්නේ ජපානයේ නොවේ. සතුපුන් දහස් ගණනක් ඈතින් ඉන්දියන් සාගරයේ තියෙන කුඩා දූපතකට. ඒ අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවයි. ඇය දකින දේ සුන්දර නැහැ. ඒ වගේම ඇයි කියන දේ සාමාන්‍ය අනාවැකියෙකුත් නෙවෙයි. මේ ශ්‍රී ලංකාව අනාගතය ගැන කළ ආందోලනාත්මක හෙළිදරව්වක්. මොකක්ද මේ ජපන් තෙරණිය දුටු බියකරු ඒ වගේම විශ්මිත සත්‍ය? විනාඩි 8ක් වෙන් කරලා මේ කතාව අහන්න. මේ ඔබේ හෙට දවසේ වෙන්න පුළුවන්. මේ කතාව වෙන ජපන් මෙහෙණින් වහන්සේ සාමාන්‍ය සමාජයෙන් ඈත් වී වසර ගණනාවක් දැඩි භාවනාවල් නිරත උතුමියක් ලෙසයි සැලකෙන්නේ. ජපන් මාධ්‍යවල පවා කලාතුරකින් කතාබහට ලක් වෙන ඇය විශ්ව ශක්තිය හෙවත් කොස්මික් එනර්ජි සමග ඍජුවම සම්බන්ධ විය හැකි මනසක් දියුණු කළ කෙනෙක්. ඇය මීට පෙර ආසියාවේ රටවල් කිහිපයක සිදු භූමිකම්පා සහ ස්වභාවික විපත් ගැන ඉඟි පළ කර බවට ඇතැම් මූලාශ්‍ර සඳහන් කරනවා. නමුත් පුදුමේ නම් ඇයි මෙවර ලංකාව ගැන විශේෂ අවධානයක් යොමු කිරීමයි. ඇය පවසන ආකාරයට ලංකාව කියන්නේ නිකම් පොළවක් නෙවෙයි. ඒ විශ්වයේ මධ්‍ය ලක්ෂයක්. නමුත් ඇය දකින ආකාරයට දැන් මේ පින්බිම් මත කළු වලාවක් පාවෙමින් තිබෙනවා. ඇගේ ප්‍රකාශය පටන් ගන්නේ අනතුරු ඇඟවීමකින්. ලංකාව මේ මොහොතේ ගමන් කරන්නේ ඉතාමත් අවදානම්මන් සන්ධියකයයි ඇය පවසනවා. ඇය දකින දර්ශනයට අනුව ලංකාවේ භූමිය අභ්‍යන්තරයේ විශාල කම්පනයක් හටගනිමින් තිබෙනවා. ඒ හුදෙක් දේශපාලනය හෝ ආර්ථික අර්බුදයක් නෙවෙයි. ඇය හඳුන්වන්නේ ස්වභාව ධර්මයේ පිරිසිදු කිරීමක් ලෙසයි. මිනිසුන්ගේ සිත් තුළ පිරී ඇති ක්‍රෝධය, වෛරය සහ ඊර්ෂ්‍යාව නිසා ලංකාවට ආරක්ෂාව සපයන දේව ආකර්ෂණ ගිලිහී යමින් පවතින බව ඇය පෙන්වා දෙනවා. නුඹලාගේ පොළවට දරා ගන්නට බැරි තරම් පව් කඳු ගැසී ඇත. ඇගේ ඒ වචන හදවත කම්පා කරවන සුළුයි. නුදුරු දිනයකදී ජලය හෝ ගින්න හෝ මූලික කරගත් යම් සිදුවීමක් කරහා මේ පව් සෝදා හැරීමක් සිදුවිය හැකි බවට ඇය අනතුරු අඟවනවා. නමුත් මේ අඳුරු කතාවේ අවසානය මේ නෙවෙයි. මෙන්න මෙතනදී තමයි ජපන් තෙරණිය මුළු ලෝකයේම පුදුම කරවන ඒ රහස එලි කරන්නේ. ඇය පවසනවා මේ අඳුරු කාලයේ අවසානයේ ලෝකයට ආලෝකය දෙන්නේ ශ්‍රී ලංකාව කියලා. ඔව්, ඔයාට ඇහුණ දේ ඇත්ත තමයි. ඇය දකින ආකාරයට ලංකාවේ පොළයට සැඟවුණු මේ වනතෙක් විද්‍යාවට පවා සොයාගත නොහැකි වූ බලගතු ශක්ති විශේෂක් තැන්පත් වී තිබෙනවා. ලෝකයම දරුණු විවසන වලට මුහුණ දෙන විට ලෝකයේ මිනිසුන් සැනසීම සොයා එන එකම රට බවට පත්වන්නේ මේ කුඩා දූපතයි. ඇය මේ හඳුන්වන්නේ ධර්මයේ පුනරාගමනය කියලා. නුදුරු අනාගතයේදී ලංකාවෙන් මෙහිවන ධාර්මික නායකත්වයක් හෝ අධ්‍යාත්මික බලවේගයක් මුළු ලෝකෙම දිශානතිය වෙනස් කරන බව ඇය ස්ථිරවම පවසනවා. ඒ රජෙක්ද ඍෂිවරයෙක්ද යන්න ඇය පැහැදිලි කරන්නේ නැහැ. නමුත් ඇය කියන්නේ ඔහු හෝ ඇය පැමිණෙන්නේ ഘോഷාකාරීව නොව නිහඬව බවයි. ජපන් තෙරණිය අවසානයේට ලාංකික අපෙන් එකම කිල්ලීමක් කරනවා. අනාගතය වෙනස් කළ හැක්කේ වර්තමානයටයි. ඇය කියන්නේ එන ඕනෑම විපතකට රට බේරා ගන්න නම් සෑම කෙනෙක්ම දවසට විනාඩි කිහිපයක් හෝ සිත දියුණු කරන්න, මෛත්‍රී පතුරවන්න කියලා. ලංකාවට උරුම ඒ විශ්ව ශක්තිය අවදි කරන්න පුළුවන් වන්නේ අපේ සිතවිලි පිරිසිදු වූ තරමට පමණයි. ඉතින් මේ ජපන් තෙරණියගේ අනාවැකිය ගැන ඔබ මොකද හිතන්නේ? මේ හුදෙක් මිත්‍යාවක්ද? නැත්නම් අපර නොපෙනෙන ලෝකයේ සත්‍යයක්ද? මේ ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි සංගුණ ලෝකයේ තුරුතුරු දිගටම දැනගන්න මේ channel එකත් එක්ක එකතු වෙන්න. මේ විශ්වය ඔබව ආරක්ෂා කරයි.